ආයිබෝවන් කියලා පිළිගන්නවා බයික් සම්බන්ධ විශේෂම වීඩියෝ එකකට. හැමෝම මේ දවස්වල කතා වෙන්නේ බයික් මිලට එකපාරටම මොකද උනේ මේ දවස්වල කියලා. බයික් වල ගෙන ගියපු කළු මාෆියාව ඉවර වෙන්නයි යන්නේ ඔන්න. Honda Dio වල ප්‍රී ඕඩර්ස් කලින්ම කට්ටිය ගත්තා. ඉතින් ප්‍රී ඕඩර්ස් වලට අදාළ බයික් ගොඩක් දැන් ගෙනල්ලා තියෙන්නේ. මිනිස්සු අතරට බයික් යනවා. අලුත් බයික් එද්දි පරණ බයික් අර ගිනි ගණන් වලට විකිණිච්ච බයික් මිල එකපාරටම අඩු වෙනවා. ඉතින් ලොට් පිටින් සමහර කට්ටිය තැන් තැන් වලින් බයික් ගෙන්නලා ඒවා හදලා අටවලා බයික් විකුණන්න පටන් ගත්තා. ඉතින් මේ වගේ කඩවල් වල මිනිස්සුන්ට sorry.com තමයි වෙන්න යන්නේ. ලංකාවේ කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ හීනයක් තමයි බයිකයක් පදින එක. නමුත් ගිනි ගණන් වලට විකිණෙන බයික් මිලත් එක්ක බයික් මිල සිහිනයක් පමණක් කරා. මිනිස්සු ඒ දවස්වල 2018 බයිකයක් බ්‍රෑන්ඩ් නිව් මිලදී ගත්තේ 2,38,000ක් 2,45,000ක් වගේ අතර මුදලකට. නමුත් යතුරු පැදි ඇතුළු මෝටර රථ ආනයනය තහනම් කිරීමත් එක්ක මේ බයික් මිනිස්සු හිතන ගණන් වලට විකුණන්න පටන් ගත්තා. බ්‍රෑන්ඩ් නිව් Honda Dio 2019ක් ලක්ෂ 2.5කට ඔය ගත්තේ මිනිස්සු ලක්ෂ 6 ගණන් වලට තමයි යූස් කරපු කිලෝමීටර් 35,000 40,000ක් ධාවනය කරපු බයික් එකක් වික්කේ. ඉතින් ඒ ගිනි ගණන් වලට ගන්න ගොඩක් දෙනාට අමාරුයි. නමුත් දැන් වෙද්දී අලුත් බයික් ලංකාවට එනවා. මේ ඔබට බලා ගන්න පුළුවන් වෙන නවතම මිල ගණන්. මේකේ වර්ග දෙකක් එනවා Honda Dio එකේ. STD කියලා එකක් එනවා 685ට. ඒකේ තමයි ඇනලොග් මීටර් එක තියෙන්නේ. එතකොට හෙලජන් LED ලයිට් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තව මිල ගණන් වැඩි එකක් එනවා 7,35,000ක් තමයි මේකේ මිල. මේක Honda Dio DLX එක. මේක ඩිජිටල් මීටර එකක් තියෙනවා, LED ලයිට් එකක් තියෙනවා, ඒ වගේම තමයි සයිඩ් ස්ටෑන්ඩ් සෙන්සර් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෑන්ඩ් එක ගහගෙන ගියොත් කීක් ගාලා එලාම් එකක් පදිනවා. ඉතින් මේ වගේ සුවිශේෂී දේවල් එක්ක මිල ගණන් වෙනස් වෙන කොහොම හරි එකක් එනවා 685ට අනිත් එක 735යි. 6,85,000ට 2025 බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් වෙද්දී මොන මෝඩයද 2019 බයිකයක් ලක්ෂ 6කට නැත්නම් 2018 බයිකයක් ලක්ෂ 5යි ගානකට ගන්නෙ. ඉතින් මටත් තියෙන්නේ BGL කියන 2018 මැනුෆැක්චර් කරපු Honda Dio බයිකයක්. ඒකෙත් මිල ගණන් අඩු වෙනවා මේ අලුත් බයික් ආපු නිසා. මගේ එකේ වටිනාකම අඩු වුණත් මට ප්‍රශ්නයක් නෑ. මොකද මට වඩා තව මේ වගේ බයික් ගන්න බැරි ගොඩක් කෙල්ල කොල්ල ලංකාවේ ඉන්නවා. ඒ වගේ අයට හරි ගන්න පුළුවන් අවස්ථාවක් එනවා නම් අපි සතුරු වෙන්න ඕන. දැන් වෙද්දි ලංකාවට ඉස්සර තිබ්බේ බයික් වර්ග වලින් 80%ක් විතරම ලංකාවට අලුත් ඒවා එනවා. නමුත් ඉස්සර ආපු හැම මොඩල් එකක්ම දැන් එන්නේ නැහැ. උදාහරණයකට තමයි Pulsar 150 එක. දැන් එයාලා නිෂ්පාදනය කරන්නේ නැහැ. මෙන්න ඒ මොඩල් එකේ බයික් එකක් එක්කෙනෙක් දාලා දෙනවා විකුණන්න කිලෝමීටර් 35,000 දෝ බයික් එකක් මඩ කලපුවෙන් දාලා දිනේ ඊයේ දිනේදී 2017 එකක් විකුණන්න දාලා දිනේ 7.10කට. ඒ වගේම තමයි තව එකක් තියෙනවා මේකත් මඩ කලපුවෙන් දාලා තියෙන්නේ 150 2017ක් 27,000යි මේක ධාවනය කරලා තිබෙන්නේ මේක 7.50ක් කියනවා. ඉතින් 7,50,000ක් දීලා 2017 ඒ කියන්නේ දැන් වෙනකොට අවුරුදු 8ක් පරණ බයික් එකක් මේක. මේ වගේ බයික් ගන්නට වඩා තව ලක්ෂයක් විතරම වියදම් කරලා ඔයාලට දැන් බ්‍රෑන්ඩ් නිව් බයික් එකක්ම මිලදී ගන්න පුළුවන්. අවුරුදු 8ක් පරණ එකක් ගන්නවට වඩා. ඒ වගේම තමයි 2017 වර්ෂයේ නිෂ්පාදනය කරපු Bajaj Discovery මොඩල් එකක් මේ දවස්වල විකිණෙන්නේ 2017 එකක්ම 4,50,000ත් 4,80,000ත් අතර මුදලකට. ඒ වගේම ලංකාවේ ගොඩක් අය හොයන පෙට්‍රල් සුවඳටත් දුවන්න පුළුවන් කියන බයික් එකක් තමයි CT100 බයික් එක. මේ බයික් එක 2013 එකක් ලක්ෂ 3.50ත් 3.80ත් අතර මුදලකට තමයි විකිණෙන්නේ. ඒකෙම 2017 වර්ගයක් 4.90ත් ලක්ෂ 5ක් වගේ අතර මුදලකට මේ දවස්වල විකිණෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් ප්‍රයිස් එක එහෙම වෙද්දි බ්‍රෑන්ඩ් නිව්ම CT100 එකක් අපිට ගන්න පුළුවන් 6,37,950කට. ඒ වගේම තමයි බ්‍රෑන්ඩ් නිව් Discovery 125 DRL එකක් ගන්න පුළුවන් 7,31,950කට. ඒ කියන්නේ 7.32කට ගන්න පුළුවන්. ඒ වගේම තමයි Pulsar NX 400Z මේක තමයි Pulsar සමාගමේ නිෂ්පාදනය කරන high capacity මේ එයාලගේ තියෙන most powerful එන්ජින් එක භාවිතා කරන බයික් එක. මේක ලක්ෂ 22,39,500ක් වෙනවා. ඉතින් මේක 373යි cc එන්ජින් ධාරිතාවකින් සමන්විත මෝටර් බයික් එකක්. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මේ බයික් එක පාරේ සාමාන්‍ය විදිහට රෙජිස්ටර් කරලා පදින්න පුළුවන්ද නැත්නම් රේස් ට්‍රැක් එකද පදින්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු ඔයාලට තේරෙන විදිය. මොකද ගොඩක් කට්ටිය හයි කැපැසිටි බයික් පදින්න යනවා. නමුත් ඒකේ නීතිමය පැත්ත ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම තමයි Pulsar N125 බයික් එක තියෙනවා. මේක සුපිරි බයික් එකක්. ඉන්දියාවේ ගොඩක්ම විකිනෙන බයික් එකක් මේ දවස්වල. මේක
8,44,950ක් වෙනවා. මේ වගේම අවුරුදු 8ක් විතර පරණ බයිකයක් 7 ලක්ෂ ගානකට ගන්නවට වඩා තව ලක්ෂයක් විතර වැඩිපුර දීලා අවුරුදු 8ක් අලුත් ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් බයික් එකක් ගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම ෆල්ස NS 200 එක මේක ප්‍රසිද්ධම බයික් එක සුදු තාත්තිලාගේ බයික් එක කියලා තමයි සමහර කට්ටිය සමාජයේ පවසන්නේ විශේෂයෙන්ම TikTok එකේ. මේක 11,39,950ක් වෙනවා. මේකේ විශේෂත්වය තමයි මේක අප්ග්‍රේඩ් කරලා තියෙනවා ඇඩ්වාන්ස් LED light system එකක් එක්ක. ඒ වගේම all digital instrument cluster with the Bluetooth connectivity and leading performance handling and safety. මේකේ Bluetooth connect කරන්න පුළුවන්ලු. ඒ වගේම Bluetooth connect කරලා turn එකෙන් turn එකේදී navigation system එකක් තියෙනවා. ඒ වගේම මේකේ ගොඩක් විශේෂතා තියෙනවා දැන් අර පරණ NS එකට වඩා. 160 ප්‍රීමියම් එකක් තියෙනවා. මේ 160 ප්‍රීමියම් එකේ ගොඩක්ම කන්ඩිෂන් වැඩි, ගොඩක් පහසුකම් වැඩි. මේක powered by robust 164.82 එන්ජින් එකක් තමයි තියෙන්නේ මේකට. ඒ කියන්නේ 164.82 cc එන්ජින් එකක්. ඒ වගේ මේකේ තියෙනවා 16යි PS එකක් ගන්න පුළුවන් 8750යි RPM එකක් and නිව්ටන් මීටර් 14.65ක ටෝක් එකක් ගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය මේකේ. ඒ වගේම තමයි equipped with a dual channel ABS upside down front and fork and advanced digital console එකක් තියෙනවා මේකෙත්. අර වගේම තමයි දැන් අර ගොඩක් එන බයික් වල නිකන් එන්නේ ඩිස්ප්ලේ එකක් ටච් කරන්න පුළුවන් ෆෝන් එකක් ගහලා වගේ තමයි එන්නේ. අර ඉස්සර වගේ ඇනලොග් මීටර්ස් නෙවෙයි එන්නේ කීයටද යන්න පුළුවන් වේගය කියලා. මේක ඔක්කොම එන්නේ නිකන් ෆෝන් එක අනිත් පැත්ත හැරවලා වගේ ඩිස්ප්ලේ එකක්. මාරම ෆීචර්ස් තියෙන දැන් අලුත් බයික්. ඒක තමයි මම ඔයාලට කියන්නේ. අවුරුදු 8ක් විතර පරණ බයික් එකක් 7 ලක්ෂ ගානකට ගන්නවට වඩා 8 ලක්ෂ ගානකට බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් ගන්න පුළුවන්. කලින් බජාජ් බැලුවා දැන් බලමු Yamaha බයික්. Yamaha ZR 125 Fi හයිබ්‍රිඩ් එකක් එනවා. මේකේ විශේෂත්වය තමයි එකම එක පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 71ක් ධාවනය කරන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය. කිලෝමීටර් 71ක්. ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ 8,54,900ක්. ඒ කියන්නේ 8,55,000ක් වගේ මුදලක් වෙනවා. Yamaha ZR 125 Street Rally with fuel injection bike එක. ඉතින් fuel injection කියන්නේ කිලෝමීටර් 71ක් ගමන් කරන්න පුළුවන් නිසා. මෙයාලගෙම තව බයික් එකක් එනවා ස්කූටර් එකක්. මේක තමයි Ray ZR එක. මේක 6,89,900ක්. ඩියෝලාත් දෙනවා 685කට. මේක දෙනවා 689කට. නමුත් ඒ ඩියෝ 689ට තියෙන එකක් ආයේ 730 ගානකට එනවා. මේ ඩියෝ 681කට වඩා මේකේ ගොඩක් ෆීචර්ස් තිබෙනවා. මේකේ හොඳ බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා අර ඩියෝ එකට සාපේක්ෂව. මොකද මේකේ ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් එකක් එනවා. ඩියෝ එකේ ඩිස්ක් බ්‍රේක් එකක් එන්නේ නැහැ. ඒක තමයි ඒ බයිකේ විශේෂත්වය ඩියෝ එකට සාපේක්ෂව. නමුත් ඩියෝ එක තමයි ලංකාවේ හොඳටම ඉල්ලුමක් තිබෙන කෙල්ල ගොඩක්ම ආස බයික් එකක් ඒක. මේක තමයි FZ SF1 කියන එක version 4.5 බයික් එක. දැන් අලුත්ම එන්නේ version 4.1 එක. ඉතින් මේක අපිට මිලදී ගන්න පුළුවන් 11,98,900කට. ඉතින් මේක විශේෂත්වය තමයි ඩිජිටල් මීටර් එකක් තියෙනවා, LCD මීටර් එකක් එන්නේ මේකට. ඒ වගේම මේකෙත් fuel injection technology එක. ඒ කියන්නේ ලොකු දුරක් ධාවනය කරන්න පුළුවන් එක පෙට්‍රල් ලීටරයකින්. ඉතින් මේක තමයි විශේෂත්වය. ඒ වගේම ඉස්සරහා ඩිස්ක් බ්‍රේක් හම්බ වෙනවා. සාපේක්ෂව හොඳ බ්‍රේක් සිස්ටම් එකක්. නමුත් ජපන් බයික් වලට සාපේක්ෂව බලද්දි මේ ඉන්දියන් බයික් වල බ්‍රේක් ගොඩක්ම අඩුයි. ඒක තමයි ගොඩක් කට්ටිය බයින්නේ ඉන්දියන් බයික් වලට. නමුත් ගෙවන ගානට වටිනාකමක් තිබෙනවා. ජපන් බයික් ගොඩක් අපිට ගෙන්වා ගන්න අමාරුයි අඩු මුදලකට. ඒ වගේම ගොඩක් ඒවා හයි කැපැසිටි බයික් නිසා රේස්ට් කිරීමේ අපහසුාවක් තිබෙනවා ලංකාවේ. ඉතින් මේවායේ ගැටලුත් එක්ක තමයි සල්ලි තිබ්බත් මිනිස්සු ඉන්දියන් බයික් වලට යන්නේ. ඉතින් ඔබගේ මතයත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න මේ සම්බන්ධව. ඉතින් ගොඩක් බයික්ස් තියෙනවා හදිසි වෙන්න යන්න එපා. ඉලෙක්ට්‍රිකල් ගන්නවා නම් ඉලෙක්ට්‍රිකල් ගන්න තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් තියෙනවා. ඒවා හැම එකක්ම හැම සේල් එකකටම ගිහිලා බලලා මිලදී ගන්න. මොකද සේල් 10කට ගියෝ සේල් 10ක තියෙන්නේ එක එක මිල ගණන්. විශේෂයෙන් යූස් කරපු බයික් වල. නමුත් මේ ඩීලර්ස්ලා ගෙන්නන Honda Dio බයික් නැත්නම් CT100 මෙන්න මේ වගේ බයික්ස් කොහෙන් ගත්තත් එකම ප්‍රයිස් එකක්. ඉතින් මේ වගේ අලුත් බයික් එකම ප්‍රයිස් එකකට ගන්න පුළුවන් කියන්නේ අර සෙකන්ඩ් හෑන්ඩ් එකේ විවිධ ගණන් වලට විකිණිච්ච බයික් වල මිල එක පාටම අඩු වෙනවා. එක එක තැන් වලින් බයික් අහුලගෙන ඇවිල්ලා ඒවා හදලා බාගෙට අටවලා විකුණන මිනිස්සු ගොඩක්ම අමාරු වෙටෙනවා මේ දවස්වල. ඉතින් ඒ කට්ටිය අමාරු වෙනවට කරන්න දෙයක් නැහැ. සාධාරණ මුදලට අලුත් බයික් එකක් ගන්න අපේ කෙල්ල කොල්ලන්ට අවස්ථාවක් හම්බ වෙනවා කියන්නේ ඒක ලොකුම ලොකු දෙයක්. ඒ වගේම තමයි විශේෂ කාරණාව යම්කිසි කාලයක් ඕනම දෙයක්
නතර කරලා අහපව් වාහනායනය කරා වගේ ඒවා ලබා දෙද්දී අර නතර කරපු කාලේ විකිනිච්ච ගිනි ගණන් වලට වඩා දැන් අලුතෙන් බඩු තියෙද්දි කඩවල වල අඩු වෙනවා මිල. ඔබට මතක ඇති සීනි අඩු කාලයක් තිබ්බා. ලංකාවේ ලුණු අඩු කාලයක් තිබ්බා. එතකොට මිල කොහොමද වැඩි වුණා. නමුත් තියෙද්දි මිල අඩු වෙනවා. ඒ වගේම තමයි දැන් අලුත් බයික් තිබෙනවා. අලුත් බයික් වල මිලත් එක්ක බලද්දී පරණ බයික් ගිනි ගණන් වලට විකිනිච්ච බයික් මිල අඩු වෙනවා. ඉතින් මේක විශේෂම හොඳ කාරණාවක්. අපිටත් බයික් එකක් තිබෙනවා. අපේ තියෙන බයික් එක ලක්ෂ 2 3ක් අඩු වෙනවා. එතකොට ෆිනෑන්ස් එකක්වත් දාන්න බෑ. හැබැයි අපිට බයික් තිබ්බට බයික් නැති ගොඩක් කෙල්ලකෝල්ලෝ ඉන්නවා. එයාලත් ආසයි බයික් එකක් පදින්න. එයාලත් ආදරණීය කරන කෙනෙක් එක්ක බයික් එක යන්න ආසයි. ඉතින් ඒ වගේ කෙනෙක්ට හරි බයික් එකක් ගන්න පුළුවන් අවස්ථාවක් හිමි වෙනවා නම් මේ මිල ගණන් අඩු වීමත් එක්ක ඒක ගොඩක්ම හොඳ කාරණාවක්. ඉතින් ඔබගේ මතයත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වගේම තවත් වැදගත් වීඩියෝ හමු වෙනම් ඔබට සුබ දවසක්. බුදු සරණයි.